අයිබෝවන් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවා. පහුගිය දවසක මට ඉන්දියාවේ කෙටි සංචාරයක් සඳහා වාසනාව උදා වුණා. එහිදී මං ජාතික වන උද්‍යාන දෙකක් සංචාරය සඳහා තෝරගත්තා. ගොඩක් කටි ප්‍රශ්න ඇහුවා කොහෙද ගියේ කොහොමද ගියේ මොනවද දැක්කේ. ඒ සියලුම දේට උත්තර සැපීම වශයෙන් තමයි මේ වීඩියෝ එක කරන්න හිතාගත්තේ. පළවෙනි වන උද්‍යානයේ මම ගිය තඩෝබා ජාතික වන උද්‍යානය. තඩෝබා ජාතික වන උද්‍යානය කියන්නේ 1955 ස්ථාපිත කරපු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පවතින විශාලතම වන උද්‍යානය. මේ වන උද්‍යානය විශේෂයෙන්ම ව්‍යාඝ්‍රයන් සඳහා වෙන් වෙච්ච එකක්. ඉන්දියාවේ එහෙම වන උද්‍යාන 58ක් තියෙනවා. තඩෝබා වන උද්‍යානයේ ප්‍රමාණය අපි සලකලා බැලුවොත් වර්ග කිලෝමීටර් 625කට ටිකක් වැඩි. දැන් මේ තඩෝබා වන උද්‍යානය කොටස් තුනකින් යුතයි. තඩෝබා, කොස්ලා සහ මොහාර්ලි කියන කලාප තුන. දැන් හැම වෙලෙම කියන වචන තමයි මේ තඩෝබා කියන වචන. තඩෝබා කියන එක වචනේ ඇත්තටම ඇවිල්ලා ඒ ගෝත්‍රික ජනතාව අදහන දෙවි කෙනෙක්. හදේ නිකන් අපි ඔය රන්දරිකඩ පැත්තේ තියෙන මේ කීර්ති පණ්ඩාර දෙවියෝ කියලා. ආන් ඒ වගේ වරක මිනිසෙක් වශයෙන් ඉපදිලා මරණින් මතු දේවත්වයෙන් අදහන පුද්ගලෙක්. මේ තඩෝබා නැත්නම් තරු කියන ගෝත්‍රික නායකයා ව්‍යාග්‍රයෙක් සමග සටන් වැදිලා තමයි එයාගේ ජීවිතය හිමි වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයාව දේවත්වයෙන් සලකනවා. එතකොට අපි හරියටම කියනවා නම් තඩෝබා අන්දාරි ටයිගර් රිසර්ව් TATR. එතකොට අන්දාරි කියන්නේ මොකද්ද? අන්දාරි කියන්නේ ඒ වන උද්‍යානයේ හරහා ගලාගෙන යන ගංගාවේ නම. තඩෝබා වන උද්‍යානයේ විශේෂයි මොකද ඒකේ ප්‍රධාන කලාප දෙකක් තියෙනවා. එකක් කෝර් සෝන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රීය කලාප. අනික බෆර් සෝන් කියලා තියෙනවා. නැත්නම් ප්‍රේරණ කලාප. ප්‍රේරණ කලාප නැත්නම් බෆර් සෝන් කියවම මේ අපේ වගේ නෙවෙයි. අලිවැටක් තියෙනවා. කිලෝමීටරයක් විතර බෆර් සෝන් එක තියෙනවා. ඊට පස්සේ ජාතික වන උද්‍යානය පටන් ගන්නවා. එහෙම නෙවෙයි. මේ බොහෝ දුරට අපි යාල ගත්තොත් එහෙම අපේ තියෙන කටකමුව අභය භූමිය, එතකොට නිමලව අභය භූමිය, ඒ වගේ විශාල ප්‍රදේශ ඒ වගේ යහමින් ව්‍යාග්‍රයන් අපිට දකින්න ලැබෙනවා. ඒ හින්දාම මේ වගේ පිවිසුම් දොරටු වෙනම නම් කරලා තියෙනවා. කෝර් සෝන් එකට නැත්නම් කේන්ද්‍රීය කලාපයට ගේට්ටු 6ක්. ඒ වගේම මේ බෆර් සෝන් නැත්නම් ප්‍රේරණ කලාපයට ගේට්ටු 16ක් තවත් ගේට්ටු ඉස්සරහට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විදිහට මේ ගේට්ටු වෙන් කරලා තියෙනවා. බොහොමයක් මේ ගේට්ටු කලින් බුක් කරන්න ඕනේ. කලින් වෙන් කරන්න ඕනේ. මාස 3ක් හෝ මාස 2ක් කලින් බුක් කරන්න ඕනේ. මොකද මේ හොඳයි කියලා හිතන කලාපවල ගේට්ටු ඉක්මනින්ම කට්ටිය වෙන් කර ගන්නවා. ඒ වෙන් කර ගන්නකොට අපේ ඉන්දියාවේ ජාතිකයන් නම් ජාතික හැඳුම්පත අපේ වගේ විදේශිකයන්ට නම් අපේ පාස්පෝර්ට් නැත්නම් ගමන් පළපත්‍රයේ අංකය අපි යවන්න ඕනේ කලින්. ඇතුල් වෙද්දී හැම වෙලේම ඒ කට්ටිය ඒ ගමන් පළපත්‍රයේ අංකය බලලා තමයි පාක් එකට ඇතුල් කරගන්නේ. ඒ හින්දා ඊටාම ක්‍රමානුකූලව ගෙනියන ජාතික වන උද්‍යානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වගේ වෙලාවන් ගත්තොත් එහෙම උදේ සෆාරිය හවස සෆාරිය තමයි අපි කරේ. උදේ සෆාරිය 6ට පටන් ගන්නවා 10ට ඉවරයි. හවස සෆාරිය 2:00 ඉඳන් 6:00ට. ඒ යන හැම රියදුරු මහත්තයෙක්ම තමන් ගාව පොඩි ජංගම දුරකථනයක් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් එයාට ලබා දෙන. ඒකේ GPS ට්‍රැකර් එකක් තියෙනවා. ඒ කට්ටියගේ වාහනේ තියෙන තැන ඒ GPS ට්‍රැකර් එකෙන් හොයන්න පුළුවන්. ඒ හින්දා ඒ කට්ටිය හරියම සංවේදී මේ නීතියට පැයට කිලෝමීටර් 30 ඉක්මවන්න බෑ කිසිම වාහනයක්. ඒ වේග සීමාව අතරතුර තියෙන්න ඕනේ. ඒ වාහනේ විනාඩි 15කට වඩා එක තැන තියෙන්න බෑ. විනාඩි 15කට වඩා එක තැන තිබ්බොත් එහෙම කෙටි පණිවිඩයක් ලැබෙනවා දුරකථනයට. දුරකථනයේ වයිබ්‍රේට් වෙන්න නැත්නම් හෙලවෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කට්ටිය සෑහෙන බයයි ඒකට. මම හිතන්නේ එයාලට පොයින්ට් සිස්ටම් එක නැත්නම් ලකුණු ක්‍රමවේදයක් තියෙනවා ඇති ඒ කට්ටියගේ බලපත්‍රයේ තබා ගැනීම හෝ අහෝසි කිරීම පිළිබඳව. ඉතින් ඒ කට්ටිය සෑහෙන පරිස්සම් වෙනවා ගැන. දැන් කොහොමද මම කලින් කිව්වා වගේ මේ ගේට්ටු වෙන් කිරීමේදී එතකොට අපිට ගේට්ටු වෙන් කරන්න පුළුවන් අපේ කැමරා නැවුණා නම් කැමරා ගාන කියන්න ඕනේ. මම දන්න තරමේ මට මතක විදිහට කැමරාවකට ඉන්දියානු රුපියල් 250ක් වගේ අය කරනවා. ඒ දෙක තමයි අපි කලින් වෙන් කරන්නේ. එතකොට වාහනය රියදුරු සහ මඟ පෙන්වන්න එදා උදේ හෝ එදා හවස තමයි තීරණය වෙන්නේ. ඒ කට්ටිය වෙන් කරලා තියන්නේ ඒවා වෙහිකල් පූල් එකක් නැත්නම් වාහන අංගණයකින් අපිට ඒ වෙලාවේ ඉක්මනින් ඒ කට්ටිය තෝරලා දෙනවා. ඕක තමයි පාක් එක සහ ඒ ක්‍රමවේදය පිළිබඳව තියෙන හැඳින්වීම. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ මාලාවක් කරන්න මම ගිය සෆාරි 7 පිළිබඳව. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඒ වීඩියෝ වලදී මට පැහැදිලි කරන්න ඕන දේ තමයි මම මේ වෙච්ච හැම දෙයක්ම කියන්නේ විශේෂිත අවස්ථාවක් හෝ දෙකක්
පමණයි තෝරාගෙන කතා කරන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් බලමු. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ආයුබෝවන්.